හෙට 16 16 කියන්නේ වයි කැලී බල්තසාරගේ බිග්ඩේ. ඒ කියන්නේ වෙඩින් එක නෑ වෙඩින් එක නෙමෙයි කොළඹ නගර සභාවේ නගරාධිපති පත් කිරීමේ දිනය. වයි තමයි කිව්වේ 16 හරි වැදගත් දවසක්. 16න් පස්සේ තමයි අපි කේම ගහන්නේ. අපි 16 වෙනකම් බලන් ඉන්නවා නේ. එහෙම කිව්වනේ නේද? ඔව් එහෙම. එතකොට හැබැයි රායි එහෙම කිව්වට රායිට නෙමෙයි 16 වැඩි බර සම්පූර්ණයෙන්ම මාලිමාවෙන් බාර දුන්නේ. මාලිමාවෙන් නෙමෙයි පැලවත්තෙන් බාර දුන්නේ වටගලට. ඉතින් පහුගිය මම හිතන්නේ මාසේ පුරාම වටගල කොළඹ වටේම ගියා. වටගල කොළඹ වටේම ගියා 59 හදාගන්න. නේ 59 හදාගන්න. දැන් තව දවසකින් වටගල වැඩෙන් පණිවිද. බැරි වෙයිද? ඉතින් ඔය මානසික ආතතියේ වටගල ඉන්නේ. වටගල හොඳටම දන්නවා වැඩේ ගොඩ ගියොත් හරි නේ හරි බොහොම හොඳයි වටගල කියයිනේ. හැබැයි වැඩේ වැරදුනොත් වටගල ඉවරයි නේ. ආයේ අම්මේ මුත්‍ති නැතුව අහගන්න වෙනවා නේ. ඒක දන්නවා වටගල හොඳටම ওই පක්ෂයට දන්නවනේ. ඉතින් ඒ නිසා දැන් වටගල ඉන්නේ ලොකු මානසික ආතතියක. ඔන්න ඔය මානසික ආතතියේ ඉන්න ඇස්සේ කවුද එකෙක් වටගලට නොහොබිලා මොකක් හරි විකාරයක් කරලා දැන් මිනිහා CID. ඒ කතාව කතා කරන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා හිතුවතුන් channel එක subscribe කරන්න bell button එක click කරන්න. අර වටකල CID ගිහින් කිව්ව ගමන් මං හිතන ගොඩක් අය program එක බලලා නැතුවක් දන්නේ නැත්නම් මොකද මේ ආණ්ඩුවේ කට්ටිය CID එකට යනවා කියලා program කරන්න ගියොත් එහෙම විකාරයක් වෙනවනේ. මේ දැන් කීයකට ගියාද? කීදිනෙක ගියාද කවුද අර මේ කවුද නෙමෙයි මේ චතුරංගගේ කීර්ති නාමයේද මොකද්ද කෑල්ල හැල්ලා කියලා ඒ කෑල්ල හොයලා දෙන්න කියලා CID කියන්නේ. එතකොට කවුද අර එක්කෙනෙක්ගේ හස්බන්ඩ් මොකද්ද හස්බන්ඩ් බිරිඳ කවුද මන් දන්නේ මොකක් හරි පවුල් හුටපටයකට වාහනයක් හොරකම් කරන් ගිහිල්ලා කියලා කිව්වා කියලා CID ගියා. උපාධි පට්ටම් තියෙනවා කියලා කිව්වා කියලා ගියා නෑ කිව්වා කියලා ගියා මොකම CID නොගිය එකෙක් නෑනේ මේ ආණ්ඩුවේ නේ. ඒතකොට මේ ආණ්ඩුවේ ඉන්න අය CID ගිහින් තියෙන ප්‍රමාණයට ගත්තාම දැන් CID ගේ නම වෙනස් කරන්න වෙනවා ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා වෙනුවට මේ මාලිමා පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි මාලිමාවේ පරීක්ෂණ පිළිබඳ එකකේ හරි මොකක් හරි මලිලවක් කියලා. මොකද ඕකින්නේ මිනිසුන්ට වෙන කරන්න දැන් දෙයක් නැති ගන්නට මලවාදයක් වෙලා තියෙන්නේ. මේගොල්ලෝ ගිහින් දාන පැමිණිලි විභාග කර කර ඉඳ වෙලා තියෙන්නේ. ඉතින් වටගල පැමිණිලක් දාලා තියෙන වටගලගේ නම කියලා වටගල නොදීපු ටෙලිෆෝන් කෝල් එකක් කියලා වෙන ටෙලිෆෝන් කෝල් එකක් මොකක්ද එකක් දාලා තියෙනවා කියලා. දැන් හොඳයි. වටගලගේ නම කියපු පමණින්ම වටගල කියන ශ්‍රීමතානන්ට ශ්‍රී කියද්දි වටගල පොඩ්ඩක් බයයි. ශ්‍රී නිස්සංග ගැන නෙමෙයි අපි මේ කියන්නේ වටගල ගැන බය වෙන්න එපා. ඒක වටගල ටිකක් බයයි. ශ්‍රී කිව්වහම බය වෙලා වෙන නම මතක් නැහැ. එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ වටගල ගැන ඉතින් මම කියන්නේ වටගලගේ කීර්තිය නැති වෙලා හරි මොකක් හරි වෙලා නම් ඒ පැමිණි කවු හරි ඒක වොයිස් කට් එක දාපු ගම පැමිණි. දැන් ඊට කලින් ආණ්ඩුවට තියෙනවා CID කියලා තියෙනවා වෙන පරීක්ෂණයක් කරන්න. දැන් ඔය අල්ලස් එකට නිතරම අනුර කුමාර දිසානායක මහත්තයා මේ උදේට හවසට දෙපාරක් කරලා කෝල් කරනවනේ. අව අල්ලස් එක නිදිපතිකට එහෙම ඉතින් තාම සමීපව කමියුනිකේෂන් කරනවනේ. ඒක වැරද්දක් නෑ දැන්. ප්‍රධාන මිෂන් එක මතනේ මේ ටෙලිෆෝන් කෝල් ඒවා තීරණය වෙන්නේ දැන් උදාහරණයකට යුද්ධ කරන කාලේ ජනාධිපති කාර්යාලය පැත්තට ගියාම මහින්ද රාජපක්ෂ මහත්තයා කාර්යාලය නිතර ආවේ ගියේ යුද හමුදාවේ ආරක්ෂක අමාත්‍යාංශය මොකද මේන් මිෂන් එක ඒකනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කරන කාලේ ජනාධිපති කාර්යාලය නිතරම එන්නේ මුදල් අමාත්‍යාංශයේ කට්ටිය නේ මුවර ෆයිල් අරන් මේ ෆයිල් අරන් මොකද IMF මුදල් අමාත්‍යාංශය ඉතින් ආර්ථිකයේ එක්කනේ ඔට්ටුව තිබුණේ. අනුර කුමාර දිසානායක මහත්තයාගේ පැත්තෙන් එයාගේ පැත්තෙන් සංනිවේදනය නිතර කරන්නේ නීතිපතිය එක්කත් එක්ක අල්ලස් එකත් එක්ක වීම විශ්මයජනක වන කාරණාවක් නෙමෙයි ප්‍රධාන මිෂන් එක දැන්. ඒකනේ. එතකොට මේ ප්‍රධාන මිෂන් එක ඒක නිසා දැන් බරපතල අල්ලස් චෝදනාවක් ආවනේ කාටද? අපි නම දන්නවා අපි නම කියන්නේ. අපිට දන්නේ නැහැ නේ අපිට ඒක අදාළනේ. නම කියලා නම නොකියුවට එක්තරා മന്ത്രിවරයෙක් කිව්වා මම හිතන්නේ මට මතක හැටියට මතුගම පාලිස් සභාවේ മന്ത്രിවරයෙක් කිව්වා ඔහුගේ නිවසට ඇවිල්ලා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් මුදල් අල්ලසක් ලබා දෙන්න යෝජනා කළා කියලා ඉවර වෙලා පළාත් පාලන ආයතනයක බලය පිහිටවීම සම්බන්ධයෙන් ඒ වොයිස් කට් එකේම කියා. එතකොට දැන් ඔය අල්ලස් එකේ කවුද අපේ ලොකු මහත්තයා මොකද රංග නේද රංග දිසානායක මහත්තයාට. ඒක හම්බ වුනේ නැද්ද? ඒ වොයිස් කට් එක මම හිතන්නේ ඌ තාම දේශපාලනයට තාම උනන්දු සමීප කෙනෙක් නිසා මම හිතනවා ඌ දකින්නේ නැති කියලා. දැන් අපිත් වැඩසටහනක් කරලා කිව්වා ජනාධිපති කාර්යාලයේ අර චතම් බැංකු ගොඩනැගිල්ලේ 4 වෙනි තට්ටුවේ හැමදාම එක්කෙනෙක් ෆුල් ටයිම් වෙන් කරලා තියෙනවනේ මගේ වැඩසටහන් සහ මගේ Facebook මේවා ටික බලන්න කියලා. ඒත් අනිවාර්යෙන් එයා මේක
අර සිසිර සේනාධිපතිද කවුද ඉන්නවනේ නවම අධ්‍යක්ෂකට ඒ මම ඒ දාපු කෑල්ල දෙනවා. ඒකට අන්න ඒ හරහා හරි ඕකේ ආන්න තිබ්බනේ ඔය කාටද මේ අල්ලස් එකට යවුවනම් දැන් මේ වෙනකොට මේ മന്ത്രിවරයාගෙන් කටඋත් ප්‍රකාශය සටහන් කරගෙන කවුද වාට අල්ලස් දෙන්න ආවි කියලා ඒතර CCTV තියෙනවා කියලා ඔහු කිව්වා. ඒ CCTV බලලා පරීක්ෂණයක් කරා නම් ඔන්න දැන් අල්ල ගන්න පුළුවන් අල්ලස් දෙන්න ආපු එකාව. දැන් මම කියන්නේ නරකද ඔය මේ වටකලිකාරගේ වොයිස් කට් එක දීපු එක්කෙනා හොයන්න CID එක දුවලා මහන්සි වෙන්න කලින් අරක හෙව්වන අර අල්ලස් දීපු මොකද මම එහෙම කියන්නේ අල්ලස් දීපු එක දෙන්න ගියේ කවුද කියලා හොයාගත්තා නම් ඊට පස්සේ අර දෙවෙනි පරීක්ෂණේ නැතර වොයිස් කට් එක කරන්න ඕන වෙන්නේ නැහැ. වොයිස් කට් එක ඕන වෙන්නේ නැහැ. ඇයි කියලා අහන්න එපා. ඇයි කියලා තේරුම් ගන්න. වොයිස් කට් එක ගැන පරීක්ෂණ කරන්න ඕන වෙන්නේ නැහැ. අර පළවෙනි එක හොයාගත්තා නම්. ඒ නිසා කවුද මේ අල්ලස් දෙන්න ගියේ? දැන් කොළඹ නගර සභාවෙත් අපි දන්න හුඟක් දෙයට කතා කරලා තියෙනවා නේ. හුඟක් දෙයට කතා කරලා තියෙනවා. කතා කරපු අය ඉන්නවා. කෝල් කරපු අය ඉන්නවා. දැන් හැමෝම කියනවා. දැන් පාර්ලිමේන්තුවත් කිව්වන්නේ මට මතක හැටියට මුජිබුර් රහමාන් කිව්ව පාර්ලිමේන්තුවේ මරික්කාර් කිව්වා. හරි පාර්ලිමේන්තුවේ කියපුවා ඉතින් ඒවා වරප්‍රසාද ප්‍රශ්න හරි මොනවා හරි තියෙන හින්දා ඒව ගැන මුකුත් පරික් කියන්න බෑ කිව්වා. හැබැයි මේ එමුනේ මාධ්‍ය සාකච්ඡාවක් තියලාම අල්ලස් දෙන්න හැදුවා කියලා කියනවනේ. ඉතින් එහෙනම් මේ කොළඹ නගර සභාවේ බලය පිහිටවීම සඳහා හෙට පිහිටවනවා බලය. හෙට කවුද නගරාධිපති වෙන්නේ කියලා තීරණය වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා අල්ලස් දීමට කටයුතු කරන්න ලෑස්ති වෙච්ච නියෝජ්‍ය අමාත්‍යවරයා කවුද කියලා හොයාගත්තා නම් අන්න මාලිමාවේ හොරු ඇල්ලීම නැත්තම් මේ අල්ලස් දූෂණ මේ වැලැක්කු නමත් අල්ලස් සහ දූෂණ විමර්ශන කරන. එහෙම නෙදී නමත් තියෙන අල්ලස් සහ දූෂණ කියන්නේ. අන්නේ අල්ලස් වැඩේ කරන්නේ කවුද කියලා අන්න ආදර්ශයක් තියන්න නිය අර දැන් මේ රංග දිසානායක මහත්තයා කියවනේ අපිට දේශපාලනයක් නැහැ. විශ්වාදීන ආයතනයක් මේ ආණ්ඩුවේ ඉන්න අයත් පරිස්සම් වෙලා ඉන්න ඔක්කොම අල්ලලා දානවා මෙහෙමයි කියලා කියවනේ. අන්න නියම වැඩේ ඒ අල්ලස් දෙන්න ගියපු නියෝජ්‍ය අමාත්‍යතුමාව පුළුවන් නම් හොයාගන්න. අන්න එතකොට අර ස්වාධීනත්වය අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරේ ඉතින් මම කියන්නේ ඔය වටගලට මොකද්ද අපි CID එකට කියන්නේ වටගලට කීර්ති නාමයට හානි කරලා ඔය කවු හරි ධම්ම කියන එක අල්ල ගන්නවා. පව් හොඳ නැහැ මේ කීර්තිමත් පුද්ගලයන්ට එහෙම කීර්තියට හානි කිරීම සුදුසු නැති නිසා. කොහොම නමුත් ඔය ඒ කීර්තිය සහ ඒ හුඟක් දේවල් පිළිබඳව වෙන අභියෝගයක් තියෙනවා. ඒ නිසා අපි වැඩි ඔහුට ආතතිය නිර්මාණය කරන්න කැමති නැහැ. මොකද හෙට කොළඹ නගර සභාවේ බලය මත හුඟක් දේවල් තීරණය වෙන නිසා.